ඔයාලා දන්නවද මගේ අම්මා මේ මාව මේකප් කරන්නේ මගේ 18 වෙනි බර්ත්ඩේ ෂූට් එක කරන්න. මේක තමයි මං පළවෙනි පාරට මේකප් කරන වෙලාව. මීට කලින් කිසිම දවසක මම මේකප් කළා නැහැ. මගේ අම්මා බියුටිෂියන් කෙනෙක් වුණත් කිසි දවසක මම එහෙම කළා නැහැ. ඒ වුණාට මම පොඩි කාලේ මට තේරෙන කාලේ ඉඳන් මම හිටියේ මම සෙල්ලම් කරේ මේකප් එක. ලිප්ස්ටික්, අයිෂැඩෝ, බ්ලෂර්, මස්කාරා ඕවා තමයි මගේ සෙල්ලම් බඩුනේ. ඕවාගේ පාට තැන් වල ගාලා එක දේවල් කරලා මම සෙල්ලම් කරා චූටි කාලේ. ඒක තමයි මගේ ජීවිතේ උනේ. ඒ වුණාට මම මේකප් කරනවා කියලා එකක් කරන්න ගියේ නෑ. මම එක ඒවා කරා. ඒ වුණාට මම ලොකු වෙන්න මට මතකයි පොඩි කාලේ. පොඩි කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු කාලේ මම ඕවා ගා ගන්න හදන. එතකොට අම්මා කියනවා එපා. ලොකු වුණාම ගාමු අපි ලොකු පුතේ. නංගිත් ඉන්නවා නංගි චූටි. ඉතින් එතකොට නංගි ඉපදුණු දවසේ ඉඳන් මම ලොකු පුතානේ. අම්මා කියනවා ලොකු පුතේ එපා. ඔයා ලොකු වුණාම අපි ගාමු. මං හා කියලා ඉන්නවා. ඉතින් ටික ලොකු වුණත් මට මේ අද වෙනකම් කවදාවත් මේකප් පාවිච්චි කරන්න හම්බුනේ නැහැ. ඒකට මට ලොකු ආසාවක් තිබෙත් නැහැ. මට ඒක කරන්න ඕනේ කියලා හිතුනෙත් නැහැ. අනිත් දේ තමයි අපේ අම්මා ඒකට කැමති නැහැ. අම්මා කියනවා අම්මට බැහැලා මම ලොකු වෙනවා බලන් ඉන්න. මගේ අම්මට තවටත් අදටත් ඕනේ මම අර එදා හිටියා වගේම පොඩි විදිහට එයා එක්ක හුරතල් වෙවි ඉන්නවා බලන්න. මන් දන්නේ මමත් ඒකට හරීම කැමතියි. එයා තවටත් කැමති මං අර චූටි ගවුම් ඉඳලා ඔළුව පිරෙන්න කොණ්ඩකටු ගහලා උඩ පැඩ නටනට දුව එයාගේ වටේ කැරක් ඉන්නවා බලන්න. ඒ ඉතින් අම්මනේ ඇත්තට මේක මාරයි. දැන් ඔය මේකප් එක කරන ගමන් යනකොටත් ෂැඩෝස් ටිකක් දානවා. මට කියනවා අනේ ඇති ලොකු පුතේ මට බෑ මේක කරන්න. මං අහනවා ඇයි? අනේ ඔයා ලොකු ළමෙක් වගේ ඉන්නවා මට බලන්න බෑ. අම්මම ඊට පස්සේ ටිකකින් කියනවා නෑ මං හිත හදා ගන්න ඕනේ. ඒ ඉතින් එයාගේ හැටි. එයා කියනවා ඔයාව මෙහෙම කරලා මට ලොකු ළමෙක් කියලා ඉන්න බලාගෙන ඉන්න මට බෑලු. ඒක ඇත්තටම හරි පුදුමයි. අනේ මන්ද ඒ උනට මේකප් කරලා ඉවර වෙලා මොන වගේද කියලා බලන්නත් එයාට එන ආසයි. ඒක මාරයි. ටිකක් මේකප් කරනවා අනේ මට බෑ ඔයා ලොකු වෙනවා බලන්න. එහෙම කියනවා. ආයෙ කරනවා අනේ මගේ ලොකු පුතා හරි ලස්සනයි. එහෙමත් කියනවා. ඒක බලාගෙන ඉන්නම වටිනවා. ඇත්තටම ඔය සමහර වෙලාවලට අපේ නංගියොත් එහා පැත්තෙන් එක ඒවා කියනවා. ඔය මම වැටි hina වෙන්න එයා කියන ඒවාට තමයි. ඉතින් මොනවා වුණත් අම්මා බියුටිෂියන් වෙනවා කියන එකෙත් සෑහෙන සතුටක් තියෙනවා. ඒක විඳලාමයි බලන්න ඕනේ. ඒ වුණාට මම නම් හිතන්නේ අම්මා කෙනෙක් බියුටිෂියන් වෙලා අවුරුදු 18ක් වෙනකන් එයාගේ ළමයා මේකප් එකක් නොදා ඉඳී කියලා. අනේ මන්ද මට නම් ඉතින් ඒක වුණා. ඕකත් ඔය අම්මා ලොකුවට හිතලා කරන්න ගිය දෙයක් නෙවෙයි. අපි කොහොම හරි අවසානට ඉතින් ඒක තමයි උනේ. ඔයාලා දන්නේ නැහනේ. ඔය ඕක කරන්න ගිහිල්ලා අපි විඳ වේදනාවක්. අම්මෝ අඳින්න මොකද්ද කියලා හිතා ගන්න බැරුව පුදුම දුකක් වින්දේ. සාරි එකක් අඳිනවද, ගවුමක් අඳිනවද, මොකක්ද අඳින්නේ හිතා ගන්න බෑනේ. ගවුමක් අඳින්න කියනකොට කියනවා අයියෝ බෑ හැමදාම ගවුම් අඳිනවා. සාරි එකක් අඳින්න කියනකොට අනේ එතකොට ඔයා ලොකු ළමෙක් වගේ පේනවා. අපේ අම්මට තියෙන ප්‍රශ්න ඕක තමයි. ඒ වුණාට ඉතින් කොහොම හරි අවසානයේ අපි අපේ ප්‍රශ්න විසඳගෙන සාරි එකක් අඳින්න තීරණය කරා. ඔයාලට පේනවද? ඔතන පිටිපස්සේ අපේ නංගි නටනට ඉන්නවා. එයාගේ වෙලේ එහෙම තමයි. කොයි වෙලාවෙත් නටනට උඩ පැන ඉන්න එක තමයි කරන්නේ. ඒ වගේම තමයි ඔය අපේ නංගිට හරිම ලස්සනට මේකප් කරන්න පුළුවන්. එහෙම මට වගේ නම් නෙවෙයි. එයාට තාම අවුරුදු 13යි. ඒ වුණාට එයා ලස්සනට මේකප් කරනවා. එයා ප්‍රැක්ටිස් වෙලා තින්නේ එයාටම මේකප් කරගෙන. එයාගේ අයි මේකප් එක එහෙම එයා හරිම ලස්සනට එයා දානවා. ඒක මාරයි. ඒක වාව් ඇත්තටම.
එයාගේ මේකප් කරන එකක් ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් ඔය විදිහට ටික අපේ අම්මා මාව ඩ්‍රෙස් කරනවා. අඬන්න වගේ තදනවා. ඒ වුණාට අපේ නංගිගේ මොකක් හරි කතාවක් හින්දා අපි ඉතින් වැටි hina වෙනවා. චුට්ටක් අඳිනවා, අනේ ලස්සන කියනවා, මගේ පුතා ලොකු වෙලා කියනවා. ඔය එකම කතා තමයි 100,000 පාරක් රිපීට් වෙන්නේ. මේ හැමදේම මැද්දෙන් ලස්සන්ට අවුරුදු 18ක් ගෙවිලා ගිය ජීවිතෙත් එක්ක මට හිතෙන්නේ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගෑනු ළමයා මම කියලා. මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම දුව. මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම අක්කා. මට හිතෙන්නේ එහෙමයි. මන්තරම් වාසනාවන්ත ගෑනු ළමයෙක් කොහෙවත් නැතුව ඇති කියලා මට හිතෙනවා. ඔයාලා දන්නවද? මං හරි සතුටින් ඉන්නේ. ඒ සතුටට හේතුව මොකක්ද කියලාද ඔයාලා හිතන්නේ? පුළුවන් නම් කියන්න බලන්න. මං හිතන්නේ ඔයාලා දන්නවා ඒක.